මතකද වැනීසිය වෙලෙන්දා. ඉතින් වැනීසිය වෙලෙන්දා හොයාගෙන වැනීසියට අපි ආවා. ඩෙස්ටිනේෂන් එකක් දන්නේ අපි ජෙරෝල්ඩ් වෙනකම් යනවානේ. මේක මේගොල්ලන්ගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක. මගෙන් දැස්ස තනක් ඇකඩමියා කියලා. බිල්ඩින්ග්ස් බලපුවම ගොඩක් පරණ බිල්ඩින්ග්ස් තියෙන ගොඩක් පරණයි. හරිම ලස්සනයි පරණ ආකිටෙක්චර් එක තියෙන්නේ. අද travel with family යාත්‍රාවෙන් අපි යන්නේ romantic city එකකට. මේක අපි නිතර දකින city එකක් වගේ නන් නෙවෙයි. පාරවල් වෙනුවට canals, බස් වෙනුවට water taxi, කාර් වෙනුවට gondolas තියෙන අමුතුම තැනක්. අපි වැනීසිය ගැන අහලා තිබුණේ වැනීසිය වෙලෙන්දගේ කතාවෙන්. එහෙම නැත්නම් අපි මූවීස් වල පෝස්ට් කාඩ් වල වැනීසිය දැකලා තිබුණා. ඉතින් අද අපි එක්ස්ප්ලෝර් කරන්නේ මේ සුන්දර වැනීසියේ මොනවද වෙන්නේ කියලා. වැනීසිය කියලා කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක්. ඉතින් අපේ ගොඩක් travel vlogs වල ඔයගොල්ලෝ දැකලා ඇති අපි මේ යුනෙස්කෝ සයිට් බලන්න යනවා. ඉටලි වල උතුරු පැත්තට වගේ වෙන්න තමයි වෙනිස් තියෙන්නේ. ඉතින් අපි පැරිස් ඉඳලා ඉන්ටර්නල් ෆ්ලයිට් එකක සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙකක් වගේ කාලයක් ගෙවලා වෙනිස් වල මාකෝ පෝලෝ එයාපෝට් එකට ආවා. ඊළඟට අපිට ඕන වුණේ එයාපෝට් එකේ ඉඳලා අපේ හොටෙල් එකට යන්න. ඉතින් ටැක්සියක් අපි පාවිච්චි කරේ. හැබැයි විශේෂත්වය තමයි මේ ටැක්සියෙන් අපිට හොටෙල් එක ළඟටම නම් යන්න බෑ. ටැක්සිය වෙනම පාක් කරන්න තැනක් තියෙනවා. එතන පාක් කරලා අපි හොටෙල් එකට යන්න ඕනේ එක්ක වෝටර් බස් එකක එහෙම නැත්නම් වෝටර් ටැක්සි එකක. දැන් ඔයාලා මේ දකින්නේ වෙනිස් වල අපේ හොටෙල් එකේ රූම් එක. ඉතින් එකපාරට දැකපු ගමන් ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් නිතර දකින හොටෙල්ස් වල තියෙන රූම් එකකට වඩා මේක ටිකක් විතර යුනික්. ඒ කියන්නේ පාවිච්චි කරලා තියෙන පාට, එතකොට බඩු මුට්ටු මේ හැම දෙයක්ම ඒගොල්ලන්ටම විශේෂ වෙච්ච දේවල්. ඉතින් වෙනිස් වල තියෙන ගොඩාක් හොටෙල්ස් මේ විදිහට තමයි හදලා තියෙන්නේ. වෙල්කම් කියලා පිළිගන්න අද travel with family යාත්‍රා අපේ යුරෝපා සංචාරයේ. ඉතින් අද දවසේ ඇවිල්ලා ඉන්නේ ලස්සනම තැනකට. මතකද වැනීසිය වෙලෙන්දා. ඉතින් වැනීසිය වෙලෙන්දා හොයාගෙන අපි ආවා අද ඉතාලි ටුවර් එකේ පළවෙනි දවසේ වැනීසියට අපි ආවා. ඉතින් අපි ඉන්නේ ග්‍රෑන්ඩ් කැනල් එකේ. එහෙම නැත්නම් වැනීසිය ආපුවම හැමෝම එක්ස්පීරියන්ස් කරන අත්දැකීමක් කැනල් එකේ යන එක අපි දැන් හැස්සලා ඉන්නේ. ඒක බෝට් රයිඩ් එකට හැස්සලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක යමු බෝට් රයිඩ් එකට ගිහිල්ලා බෝට් රයිඩ් එක යන විදිය ගැන විස්තර අපි මේකෙම දානවා. ඔයගොල්ලෝ කොහොමද වැනීසියට එන්න ඕනේ, වැනීසියට ආවට පස්සේ කොහොමද ටුවර් එක අරේන්ජ් කරගන්න ඕනේ කියන ඔක්කොම විස්තර ටික අපි දානවා. ඉතින් අපිත් එක්ක යමු මේ travel with family යාත්‍රා අපේ යුරෝපේ වැනීසියේ සංචාරය. අද පිටින් පස්සෙන් තව ගොඩක් තැන් වලට යනවා. යමු අපිත් එක්ක වැනීසියේ සංචාරය. දැන් අපි බෝට් එකට නගින්න හදන්නේ. ඉතින් අපි ලේසි වෙන්න ඩේලි කරපුවක් ගත්තා. ඒක තමයි ලේසි ක්‍රම එකක්. යුරෝ 25ක් වෙනවා. 75 තුන් වෙනාටම පැය 24ක් අපිට ඕන තැනක ඇවිදින්න පුළුවන්. ඉතින් යමු අපිත් එක්ක travel with family යාත්‍රා වෙනිස් සංචාරය. ග්‍රෑන්ඩ් කැනල් එක තමයි වෙනිස් වල තියෙන ලොකුම කැනල් එක. එතකොට පොඩි පොඩි අයිලන්ඩ් 118ක් විතර වෙන් වෙලා තියෙන්නේ මේ කැනල්ස් වලින්. ඒවා ලින්ක් වෙන්නේ බ්‍රිජස් වලින්.
ඉතින් දැන් බෝට් රයිඩ් එක පටන් අරගෙන යන ගමන් ඉන්නේ නේ. ඩෙස්ටිනේෂන් එකක් දන්නේ අපි කෙරෝල්ට වෙනකම් යනවානේ. මේක මේගොල්ලන්ගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක. අපි බෝට් එකක් හම්බුණා ගොඩක් අද දැනගන්න නැහැ. සති දවසක් ඉන්න බෝට් රයිඩ් එක යන ගමන් ඉන්නේ. අපි බෝට් එකේ පිටිමහ පස්සේ හරි අල්ලගත්තේ. බලන්න පේනවා කැනල් එකේ යනවා අපි ඉස්සරහට බෝට් එකේ ගහලා තියෙනවා යන්න ඕන තැන් ටික නවත්තන තැන් ඔක්කොම ගහලා තියෙනවා. අපි ඩේ ටිකට් එකක් ගත්තින්ද කෙරෝල දක්වා අපි යනවා මේ බෝට් රයිඩ් එක. ඉතින් බෝට් එකේ ඇවිල්ලා අපි දිගටම යන කම්මැලි නිසා මගෙන් දැස්ස තනක් ඇකඩමියා කියලා ඩෙස්ටිනේෂන් එකකින් අපි දැස්සා. ගහලා බලමු අපි ඉතින් ගිහිල්ලා ගොඩක් ඒන්ෂන්ට් සිටි එකක් වගේ පේන්නේ. වෙනිස් වල තියෙන පළාතක් වගේ පේන්නේ. ගිහිල්ලා බලමු ඒක යප්පු. දැන් අපි බලමුද මේ වෙනිස් වල හිස්ටරි එක කොහොමද කියලා. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙමින් තිබුණා. ආක්‍රමණික කණ්ඩායම් උතුරු ඉතාලියට පහර දුන්නා. ඒ නිසා ජීවිතේ බේර ගන්න දහස් ගණන් ජනතාව ආඩ්‍රියාතික් මුහුදේ තියෙන නොගැමුණු කලපුවක පුංචි දූපත් වලට පලා ගියා. මුලදී ඒ වගේ තිබුණේ මඩ, වතුර, ලී කුට්ටි වගේ දේවල් විතරයි. ඒත් ඉතින් වෙන විකල්පයක් නොතිබුණු නිසා අලුත් ගෙවල් වගේම තමන්ගේ ජීවිතත් එතන ගොඩනගා ගන්න සිද්ධ වුණා. එයාලා මොකද කළේ දන්නවද? මිලියන ගාණක් ලී කොට ගැඹුරු මඩ භූමියට තල්ලු කරා. වතුර යට ඔක්සිජන් අඩු නිසා ඒ ලී කොට දි รา පත් වෙන්නේ නැතුව ගොඩනැගිලි දරා ගන්න තරම් ශක්තිමත් වුණා. ඒවා උඩ ලී ස්ටේජ් වගේ හදලා ගඩොල් ගල් පාවිච්චි කරලා ගොඩනැගිලි හැදුවා. ඉතින් හෙමින් ජලය මත ගෙවල් පල්ලි වගේම මාලිගා ඉදි වුණා. පාරවල් වෙනුවට ඇල මාර්ග හදලා බෝට්ටු එයාලගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය කරගත්තා. අවසානයේදී මේ පලා ගියපු ජනතාව මේ මඩ සහිත භූමිය දූපත් 100කට වැඩි, පාලම් 400කට වැඩි, ඇල මාර්ග 150කට වැඩි ලෝකයේ අද්විතීය නගරයක් වෙන වෙනිස් බවට පත් කළා. ඒ නිසා වෙනිස් කියලා කියන්නේ නේචර් එකට against හදපු සිටි එකක්. අපිට කියලා දෙනවා වතුරෙත් අපිට ජීවත් වෙන්න ක්‍රම තියනවා කියලා. අපි දැන් ආපහු යන්නේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට සහ රේල්වේ ස්ටේෂන් එක පැත්තට. මැප් එක දාලා තියෙනවා. කොච්චර වෙලාවකින් දෙන්නේ කොයි එකේද යන්න ඕනේ සහ මැප් එක ලේසියෙන් ඔයාලා ළඟ තියා ගන්නවා. ඒ වගේම මැප් එක බලලා යනවනම් හරි ලේසි. දැන් අපි ඉන්නේ ඇකඩමියාගෙන් තමයි. මෙතනදලා අපි බස් ස්ටෑන්ඩ් එකට යන්නේ. යන්න බෝට් එක ගන්න කොච්චර වෙලාවද? විනාඩි 10ක් 7ක්. එතකන් ඉන්නවා වගේ. විදගෙන යන ගමන් බැස්ස ආපහුනේ. ආපහු බැස්ස මගදී දැකලා ලස්සන මේ මාකට් එකක් රියල්ටෝ. දන්නේ හරියට දන්නේ ප්‍රොනවුන්ස් කරනවානේ. ලස්සන මාකට් එකක්. මේකේ පොඩි ෂොප්ස් තියෙනවා, සෝනියර්ස් ගන්න පුළුවන්, ෆ්ලවර්ස් තියෙනවා. හරිම ලස්සන කොටසක්. මේ ග්‍රෑන්ඩ් කැනල් එකේ පිට යද්දී මං කිව්වා ඉස්සෙල්ලා කිව්වා ඩේ ටිකට් එක ගත්තා නම් හරි ලේසියි නේ. අපිට ඕන තැනකින් බහින්නත් පුළුවන්, ඕන තැනකින් නැගින්නත් පුළුවන්. ඉතින් ඊළ බලමු ඇතුළට ලස්සන ෂොප්ස් ටිකක් තියෙනවා. ගන්න කට්ටිය ගොඩකුත් තියෙනවා. ඊළ බලමු.
කල්පනා කරේ තව බෑග්ස් අපි ගෙනාව පොඩි බෑග් තුනක් මේ මම හිතන්නේ මේ සැරේ වෙන්නේ පොඩි තුනක්ම ගෙනාවේ. ඔව් ඒ වුණාට මේ දැන් මේ තියෙන බඩු කහම සෑහෙන සේරම ගෙදර ගෙනිය ගන්න තියනවා නම් හොඳයි ඇත්තටම. අරකට කියලා බලන්න. සෑහෙන ප්‍රමාණයක් ගත්තා අපි එක එක ඒවා. නෑ අද වෙලේ එකක් හරි හොඳයි. අපි ටිකක් අද. අද 12න් පස්සේ වහින්න තිබ්බට වැස්සේ නෑ. වැස්සේ නෑ. ඒකට බලමු. වෙනිස් ඉටලි කියනවා. මෙතන පිටිපස්සේ දිගටම තියෙන්නේ ඔක්කොම මේ shops තියෙනවා. leather bags ඊට පස්සේ souvenirs නේ හැම දෙයක්ම ගන්න පුළුවන්. ලොකු ස්ට්‍රීට් එකක් තියෙනවා. prices නම් ගොඩක් අඩුයි. වඩා හොඳ හැමතැනම බලලා ගන්න. බලලා ගන්න. මේ වගේ තැන් ගොඩ තියෙනවා ඇතුලේ. යුරෝ 25ක් විතර කියන දේවල් තියෙනවා. යුරෝ 10 වගේ දේවල් තියෙනවා. t-shirts තියෙනවා නේ. ඔව්. ඒකනම් ටිකක් හොඳ made in Italy වම ගත්තා. චයිනාවක් තියෙන වෙනම ඉටලියවත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් shopping කරන්න ගමන් හොඳ ඒවා හොයලා හොඳ price එකකට ගන්න නේ. Same like this. Driver, okay? Okay. Can I help you? ඉතින් මේ පැත්තේ අපි ස්ට්‍රීට් එකකට ඇවිල්ලා බැලුවා. ඊට පස්සේ බලන්න තියෙනවා ගොඩාක් කෙලවරක් නැහැ. ඉතින් අපි හිතුවා මෙතනින් හැරලා යමු ඇතිනේ. ඒ වගේම බිල්ඩින්ග්ස් බලපුවම ගොඩක් පරණ බිල්ඩින්ග්ස් තියෙන ගොඩක් පරණයි. හරිම ලස්සනයි පරණ ආකිටෙක්චර් එක තියෙන්නේ. ඒ වගේම ගන්න නම් බඩු ගොඩාක් දේවල් තියෙනවා. ගන්නවා නම් සූට්කේස් එකක් වෙනම මිස් කරන් එන්න වැනිසියෙන් විතරක් ගන්න. දැන් අපි දන්නේ අනිත් තැන් වල කොහොමද කියලා බලන්න. ඉතින් ඉතාලියාවේ අපේ පළවෙනි විසිට් එක මේ travel with family යාත්‍රා. ඒ කොහොම වුණත් වැනීසිය කියන්නේ හෙමින් හෙමින් ගිලා බහින නගරයක්. වැනීසිය තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඕවර් ටුවරිසම්. මොකද අවුරුද්දකට මිලියන ගාණක් සංචාරකයෝ වෙනිසියට එනවා. ඉතින් වෙනිසිය බලන්න යන්න තියෙන හොඳම කාලය තමයි අප්‍රේල් ඉඳලා ජූනි වෙනකන්, ඒ වගේම සැප්තැම්බර් ඉඳලා ඔක්තෝබර් වෙනකන්. හැබැයි ඉතින් උදේම එළියට බහින්න වෙනවා. මොකද අපිට පුරුදු පාරවල් දිගේ ඇවිදලානේ. ඉතින් එහෙම නැහැ. මේක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒ නිසා උදේම නැගිටලා හැම තැනකටම කලින් යන්න පටන් ගන්න. ඒ වගේම මේ ලස්සන රොමෑන්ටික් සිටි එක වටේ ගෝන්ඩෝලා රයිඩ් එකක් යන්නත් අමතක කරන්න එපා. ඉතින් පෞරාණික ලස්සනම වෙනිස් සිටි එකේ ඉඳලා දැන් අපි යන්නේ ෆ්ලොරන්ස් වලට. අපි චෙක් අවුට් වුණා. මේ පිටිපස්සෙන් තියෙන අපේ හොටෙල් එක. හොටෙල් කියලා හොයන්න බෑ. ලස්සනට තියෙන අතුල ගත්තාම එළියේ පෞරාණික බව ඒ විදිහටම ලස්සනට හරි මේ ඒන්ෂන්ට් විදිහටම තියලා තියෙනවා නේ. බිල්ඩින් එකත්. ඉතින් චෙක් අවුට් කරලා දැන් අපි යන්නේ බෝට් එකේ. ඉතින් ෆ්ලොරන්ස් වලදී අපි යනවා ඔයගොල්ලෝ ඉක්මනටම හොයාගෙන. එතකන් ඇදලා ඉන්න අපිත් එක්ක මේ travel with family යාත්‍රා.
ඔන්න ඉතින් වෙනිස් ටුවර් එකත් ඉවර කරන්නයි හදන්නේ. ඊළඟට අපි යන්නේ කොහෙද කියලා බලන්න අපේ channel එක subscribe කරන්න. ගිහින් එන්න. මේ travel with family යාත්‍රා.